සාමාන්‍ය පාවිච්චි වෙන වචනයක් තියෙනවා මේක නිතර පාවිච්චි වෙන අඩුයි. නමුත් දේශපාලන දර්ශනයේදී සාහිත්‍ය දර්ශනයේදී ටිකක් ගැඹුරින් දේවල් කතා බහ කරද්දී ප්‍රകൃතිය කියලා. ප්‍රകൃතිය. ඒ වචනේ ටිකක් සාමාන්‍ය භාවිතේ අඩුයි. ප්‍රകൃතිය කියලා කියන්නේ මිනිස්සු බිහි වෙන්න කලින් නම් සබහාදහම. සබහාදහමට කියන තවත් වචනයක්. හැබැයි සබහාදහම කියනකොට වඩා ටිකක් ඇතුළට කාවදිනවා ප්‍රകൃතිය කියලා කියද්දි දැන් මිනිස්සු බිහි වුණාට පස්සේනේ සංස්කෘතිය බිහි වෙන්නේ. සංස්කෘතියේ කෑල්ලක් සාහිත්‍ය කලා පැත්ත සංස්කෘතියේ කොටසක්. මිනිස්සු බිහි කරගත්ත සියල්ලම සංස්කෘතිය වන්නේය. එතකොට මිනිස්සු බිහි කරගත්ත දේවලුත් මිනිස්සුත් ඇතුළත් මුළු විශ්වයම අන්තර්ගත වෙනවා ප්‍රകൃතිය කියන වචනේ කිව්වා. රටේ සිදුවෙන දේවල් අපිට පේන නොපෙනෙන තැන්වල සිදුවෙන දේවල් ඇහැට දකින්න නොදකින්න දේවල් චක්‍රාවාට මේ තියෙන ඔක්කොම හිතන්නකො ඔක්කොම සියල්ලම ඇතුළත් වෙන පදය තමයි ප්‍රകൃතිය කියලා කියන්නේ. දැන් ප්‍රകൃතියේ තියෙනවා යථාර්ථය කියලා එකක්. දැන් රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවටපත් වෙච්ච එක ප්‍රകൃතියේ පවතින යථාර්ථයක්. ඔන්න කියවුණා නිකන් මම හොවා නොකියම ඉඳ හිටියේ. ඒතර ප්‍රകൃතියේ පවතින යථාර්ථයන් අපි තුමු ගඟ ගලා බහිනෝ. ඒක ප්‍රകൃතියේ පවතින යථාර්ථයක්. ඉර පායනවා. සඳ බැස යනවා. පොත් ලියනවා. පෘථිවිය සූර්යයා වටා කැරකෙනවා. ප්‍රകൃතියේ පවතින යථාර්ථයක්. කෙල්ල කොල්ල ලව් කරනවා. අත්තරිනවා. බැන ගන්නවා. දැන් ඔහොම ගත්තම ගොඩක් මං හැමදේමනේ. ඒක සියල්ලම ප්‍රകൃතිය කියලා එකක් තියෙනවා. ප්‍රകൃතියේ පවතින යථාර්ථයන් තියෙනවා. මං හිතන්නේ අපේ බුදුන් වහන්සේ අපිට පැහැදිලි කරේ ප්‍රകൃතියේ පවතින යථාර්ථයන්. වෙන මොකක්වත් නෙමෙයි. 아무තු මොකක්වත් නෙමෙයි. ප්‍රകൃතියේ පවතින යථාර්ථය සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කරාම කලාවේ එක ප්‍රභේදයක් සාහිත්‍ය. සිනමාව තියෙනවා. නර්තනය තියෙනවා. සාහිත්‍ය. ඒතර සාහිත්‍යයට පාවිච්චි කරන්නේ පද. සාහිත්‍යයේ මාධ්‍ය පද. මහින්ද කුමාර දලුපොත අපේ සහෘදයා දැන් පද කියයි. තව පොඩ්ඩකින්. ඒ පද සංකලනය කරන විදිය, මිශ්‍ර කරන විදිය, පෙළගස්සන විදිය, මුල මැද අග ගලප්වන විදියෙන් තමයි අපිට ඒකත් එක්ක කොච්චර දුරට අපේ ජීවිතෙත් එක්ක ඒක කොච්චර දුරට අපේ ඇතුළට කාවදිනවද කියන එක තීරණය වෙන්නේ.